ගරු කතානායකතුමනි විශේෂයෙන්ම දැන් අපි දැක්කා පෞගිය ඉරිදා මේ බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීමත් එක්කම ඉතාම අවාසනාවන්ත සිදුවීමක් වුණා. 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා බන්ධනාගාර නිලධාරීන් එක්ක. ඒ ජීවිත නැති වෙච්ච සියලුම පවුල් වලට අපේ ශෝකය ප්‍රකාශ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපි අද දැක්කා විශේෂයෙන්ම බන්ධනාගාර අධිකරණ ඇමතිතුමා අවමංගල්‍යයට සහභාගී වෙන්න බන්ධනාගාරයට ගියාම වැලිකඩ බන්ධනාගාරයේදී එතනදී බන්ධනාගාර නිලධාරියෙක් එතුමාට කියනවා නියපොත්තෙන් කඩන්න තිබුණු දේ මේක සර් අපට ඕඩර් එක දුන්නා නම් මොකද ඒ කියන්නේ නියපොත්තෙන් කඩන්න තිබුණු දේ තමයි අන්තිමට පොරවෙන් නතර කරන්න සිද්ධ වුණේ. ඒතකොට නියපොත්තෙන් කඩන්න තිබුණු දේට ඇයි කවුද තීන්දුව ගත්තේ නැත්නම් දැන් ඒ තීන්දුව ගත්තේ නැති හින්දා නේද මේ දේවල් උනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බන්ධනාගාරයේ ඉතිහාසයේ පුරාම මෙවැනි සිදුවීම් ඇති වෙලා තිබෙනවා. මේ පළවෙනි සිදුවීමත් නෙමෙයි. ඒක ඇත්ත. දැන් තමුන්නාන්සලාගේ 2024 ලස්සන පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොතේ 208 පිටු අරගෙන බලන්න 208 209 පිටුවේ සම්පූර්ණයෙන් මේ බන්ධනාගාරයේ තිබෙන ප්‍රශ්න තදබදය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. එහෙමනම් අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර ඇමතිවරයා 2024 ඉඳන් දැනගෙන හිටියා බන්ධනාගාරයේ මෙවැනි තදබදයක් තියෙනවයි කියලා. ඒකට විසඳුමුත් යෝජනා කරලා තියෙනවා. එහෙමනම් ඒ ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ ඇයි? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකයි මේ මතු කරන්නේ. ඒතකොට අද මේ නිලධාරියා කියන්නේත් ඒකයි. මේක පොරවෙන් අපිට නියපොත්තෙන් කඩන්න තිබිච්ච දෙයක් සර් මේක කියලා ඇයි ඒ නිලධාරියා කියන්නේ? එහෙනම් මේක නවත්ත ගන්න තිබිච්ච දෙයක්. මේ නවත්ත ගන්න තිබිච්ච දේ ඇයි නවත්ත ගන්න බැරි වුණේ. ඒකයි ප්‍රශ්නේ. දැන් එදා ඉරිදා සිරකරුවන් දෙන්නෙක්ගේ ජීවිත අහිමි වුණාම එදා හවස විදේශීය රටවල් වල ඉන සිරකරුවන් 12 දෙනෙක්ව මාරු කරා වෙනත් බන්ධනාගාර වලට. ඉරිදා හවස. එහෙමනම් එදා මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවිදියට හැසිරෙන මේ කවුරු හරි මේක ඇතුලේ ඉන්නවා නම් ඔවුන්ව අඳුනගෙන ඔවුන්වත් මාරු කරන්න තිබුණානේ ඉරිදා හවස. ඇයි ඒක කරේ නැත්තේ? ඒක කරන්න තිබුණා. ඒක කරේ නෑ. ඒ විදේශීය සිරකරුවන්ව මාරු කරා නම් අපේ මේක ඇතුලේ හිටියෝ ප්‍රචණ්ඩකාරීව තිබුණ අයව මාරු කරන්න තිබුණා. එතකොට ඒක කරේ නෑ. ඊළඟට තියෙන තමයි දැන් ඇමතුමා වගකීම් බාරගත්තා. වගකීම විතරක් නෙමෙයි. වගවීමත් අවශ්‍යයි. වග වෙන්නත් ඕනේ. වගකීම බාරගත්තයි කියලා මුකුත් වෙන්නේ නැහනේ. මෙතන ඇවිල්ලා ලස්සන වචන කතා කරා කියලා මුකුත් වෙන්නේත් නැහැ. හරි. ඒ හින්දා වගකීම මොකද්ද කියන්නේ? ඒ වගකීම ඒ කොමිසම ඉදිරි අද ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. එහෙමනම් ඇමතිවරයා ගිහිල්ලා මේ කමිටුවේ ඉස්සරහට ගිහිල්ලා එතුමා මේ තදබදය හා මෙවැනි දේවල් වළක්වා ගන්න ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ගිහිල්ලා ඒ පුද්ගල කමිටුවට ගිහිල්ලා එතුමා උත්තර දෙන්න ඕනේ. ඒක උත්තර දෙන්න නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමතිකමේ ඉඳගෙන ඒක කරන්න බෑ. එතුමා ඇමතිකමෙන් අයින් වෙන්න ඕනේ. එතුමා ඇමතිකමෙන් අයින් වුණොත් තමයි එතුමාගේ තිබෙන ඒ ගත්ත ක්‍රියාමාර්ග එතුමා මේවා වළක්වා ගන්න මාස 18ක් මතක තියාගන්න. මාස 18ක් තුල එතුමා ගත්ත මේවනි ක්‍රියාමාර්ග මොකක්ද කියන එක ඒ කමිටුවට ඉදිරියට ගිහලා එතුමාට ඒවා කියලා එතුමා ඒවා ප්‍රකාශ කරලා ඒවා ඔප්පු කරලා එතුමාට නිර්දෝෂ වෙන්න පුළුවන්. එහෙම නිර්දෝෂභාවය ලබා ගන්න නම් එතුමා తాවකාලිකව මේ ඇමතිකමෙන් අයින් වෙන්න ඕනේ. ඒකයි අපි මේ විපක්ෂින්දගෙන කියන්නේ. මොකද අලුත් දේශපාලන සංස්කෘතියක් ගැනනේ කතා කරේ තමුන්නාන්සලා. අලුත් කල්චර් එකක් හදන්නනේ. පෞගිය ආණ්ඩු කාලේ ඔයවැනිම චෝදනා කරානේ මෙතන ඉඳගෙන තමුන්නාන්සලාගේ മന്ത്രിවරු අනිත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට මෙවැනි ආදර්ශ දෙන්න කියලා. දැන් ඇයි තමුන්නාන්සලා ආදර්ශය දෙන්නේ නැත්තේ? අද ඒ බන්ධනාගාර නිලධාරියා කරපු ප්‍රකාශය ඊටාම බරපතලයි. ඔහු පැහැදිලිව ඇමතිතුමාටම කියනවා මේක නියපොත්තෙන් කඩන්න තිබිච්ච දෙයක් සර් මේක කියලා. එහෙමනම් ඇමතිවරයා අනිත් එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුද්දකට වැඩි කාලයක් අධ්‍යක්ෂක ජෙනරාල් පත් කරේ නැහැ. අධ්‍යක්ෂක ජෙනරාල් අයින් වෙලා අවුරුද්දක් වෙනවා බන්ධනාගාර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. එතුමාව වැඩදානම් කරලා මාසයක් දෙකක් තුනක් නම් කමක් නැහැ අවුරුද්දක් මේ තැනට පත් කරන්න බැරි වුණේ ඇයි ඒ? මොකද ඒකේ තියෙන සාධාරණත්වය? බන්ධනාගාරය වගේ මෙවැනි ගැටලුකාරී තැනක විවිධ ප්‍රශ්න තියෙන තැනක නිතරම ගැටුම් ඇති වන තැනක අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩදානම් කරලා අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් තිස්සේ තමුන්නාන්සලාට ඒක පත් කරන්න බැරිවීම විශාල වරදක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක විශාල වරදක්. ඒකෙන් ගැලවෙන්න බෑ ඇමතිතුමාට. එතකොට දැන් මේකේ වගකීම එතුමා බාර ගන්න ඕනේ. එතුමා ඒක බාරගන්නේ නැතුව මම වගකීම බාරගන්නවා කියන ප්‍රමාණවත් නැහැ. එතුමා ආදර්ශ වෙන්න ඕනේ. මේ ඉතිහාසයේ වෙලා තියෙනවා. 88 මේ බන්ධනාගාර රැඳවියන් කීප දෙනෙක් බන්ධනාගාරේ කඩාගෙන ගියා. නිශ්ශංක විජේරත්න ඇමතිවරයයි නියෝජ්‍ය ඇමතිවරයයි ඉල්ලා අස් වුණා. ඊළඟට අපේ මේ රවි කරුණානායක මැතිතුමාට චෝදනාවක් ආව මහ බැංකුව සම්බන්ධව පරීක්ෂණ ඉවරනකන් එතුමා අයින් වුණා. ඊළඟට මේ තිලක් මාරපන ඇමතිවරයාට නීතිය හා සාමය පිළිබඳව එතුමා ඇමතිකම් දරනකොට චෝදනාවක් ආවා ඉල්ලා අස් වුණා.
ඊළඟට අපේ මේ රවුෆගේ ඇමතිතුමා, කබීර් රෂීද් ඇමතිතුමා, ඊළඟට හලීම් ඇමතිතුමා, රිෂාඩ් බදුරුද්දීන් ඇමතිතුමා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව විශාල චෝදනා රාශියක් එල්ල වුණා. එතුමන්ලා පරීක්ෂණ ඉවර වෙනකන්, පොලිස්පතිතුමා පරීක්ෂණ ඉවර වෙනකන් එතුමන්ලා තාවකාලික ඇමතිකමෙන් අයින් වුණා. අයින් වෙලා පරීක්ෂණ වලට මුහුණ දුන්නා. ඊට පස්සේ පරීක්ෂණ වලින් නිදහස් වුණාට පස්සේ තමයි නැවත ඇමතිකම් බාරගත්තේ. එහෙමනම් අද තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ජනාධිපති කොමිසම පත් කරා ගල්ලංගුරු වෙනකන්. ඒ ගල්ලංගුරුවට ජනාධිපති කොමිසම පත් කරපු ගමන් තමුන්නාන්සලාගේ ඇමතිවරයා අයින් වුණා. එහෙම අයින් වුණා. එතුමා ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න. ඒක හොඳ දෙයක්. ඒක හොඳයි. අන්න ඒ වගේ තමයි ඒ ත්‍රිපුද්ගල කමිටුවට මුහුණ දෙන්න මේ සත්භාවයෙන් අවංකභාවයේ තිබෙනවා නම් එතුමා අද අයින් වෙලා ඒ කමිටුවට ගිහිලා එතුමාගේ කරුණු ටික කියන්න ඕනේ. මෙවැනි දේවල් වළක්ව ගන්න එතුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඒවා එතුමා ක්‍රියාවේ යොදවලා තියෙනවද? මේ මාස 18ක් තිස්සේ එතුමා මේක නවත්තන්න වැඩ කළාද කියන එක ඒ කමිටුවට ඉස්සරහට ගිහිලා එතුමා ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි යෝජනා කරනවා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ආවේ ආදර්ශමත් වෙන්න ඉදිරියට එන අයට ආදර්ශමත් වෙන සංස්කෘතියක් හදන්න අන්න ඒ සංස්කෘතිය මේකට තමයි අපි කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා. මේ සිස්ටම් චේන්ජ් කියන්නේ මෙහෙම තමයි. ඒකෝම අල්ලගෙන ඉන්න එක නෙමෙයි සිස්ටම් චේන්ජ් කියන්නේ. තමන්ගේ අතින් වරදක් වුණා නම්, තමන්ගේ අතින් අඩුපාඩුවක් වුණා නම්, තමන්ගේ නොහැකියාව හින්දා මේ සිද්ධියක් ඇති වුණා නම් ඒක පිළි අරගෙන ඒ කමිටුව ඉස්සරහට යන්න ලෑස්ති වෙන්න ඕනේ. එවැනි දේශපාලන සංස්කෘතියකට තමයි ජනවරම ගත්තේ. ඒක මතක් කරා දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.